හයි හයි කොහොමද ඉතින් අද මේ මොහොතේ මං ඉන්නේ තනියම නඩියක් කියන කෝල් එක. මොකද මං කියන්නේ මං අද ඉන්නේ තනියම හරිද? මම මේ ඊයේ ඉඳන් තමයි ප්‍රේමදඩියෙන් බලන්න පටන් ගත්තේ. හරි ඊයේ ඉඳන් මේ තමයි බලුවේ. දැන් මම බලන්නේ 22 වෙනි එපිසෝඩ් එක. ඒකේ තියෙනවා මේ අනන්තව නාගරාජිනව මරලා මේ බල දාන සීන් එක. ඒක අර පියන් හිටපැස් දෙක කොහොම කළා එකපාරට මරනකොට ඇත්තටම මම බය වුණා. හරිද? ඒකට ගෙදර මම තනියෙන් ඉන්න හින්දා දැන් මට එළියට යන්නත් බයයි. ඒ වුණාට මේ කතාව බලන්නත් මම තාම බලනවා කතාව. ඒක බලන්නත් ඕනේ. ඊළඟට ඇත්තටම කතාව වෙනම හරි බයයි. ඊළඟට අතාරින්න හිතෙන්නේ නැහැ. මොකද මම කලිනුත් ඔක්කොම ඉවරින්නම් බැලුවා. හරි ලස්සනයි ඉතින්. ලස්සන හදර කතාවක්. වගේම පරිගැනීමක් තියෙනවා. ඉන්නකද? ප්‍රශ්න. වහලුඩ සද්දත් ඇහෙනවා. මට ඒවටත් බයයි. බලමු දැන් කොහොම හරි බය වෙනවා හොනේ. දැන් අම්මා තාටින් එන්නේ එහෙනම් ඉවරෙන්නම් බලමු. මම දැන් කතාව එහෙම බලලා නාගෙන ගෙටාවා. දැන් දුව ගන්න යන්න ඕනේ. ඊට කලින් අතේ කියුටෙක්ස් ටික යවා ගන්න ඕනේ. කලින් ගාපු ටික භාගයක් ගිහිල්ලා. ඒකට රාමුටන් එහෙම කාපු හින්දා යහපැත්ත පොඩ්ඩක් එලි කරපු හින්දා කහට පැලම් මැදලා එක් ඇතට පේනවා. හින්දා කියුටෙක්ස් ටික යවලා ආයිමත් වෙනම කියුටෙක්ස් ගාලා මේ පුතු ටිකක් තියෙන ඒ ටික කපලම කියුටෙක්ස් ටික ගන්න ඕනේ. මනම් ඉතින් මේ වැඩේ ඉවර කරලා හම්බෙමු. ඒ වගේද මට කියන්න අලු පාට හැන්දෑවේ වැහි බින්දු පොද වැටෙන ගන්දැල තාමත් ඒ වගේද මට කියන්න දන් පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු මන් කොහිද ඇසුවාද මට කියන්න තුරුවතුල මත පිපුණු පින්නමල් පරවුනිද කුමරුනේ මට කියන්න පාට දෙවටිච්ච තුරුවතුල මත පිපුණු පින්නමල් පරවුනිද කුමරුනේ මට කියන්න මන් නොවේ හිතලම උණුහුමට ගුලි වෙච්ච මල් සමය නිමවුනිද මට කියන්න
කුඩේ තෙමෙනවනේ. අම්මා මොකද කරන්නේ? කුඩේ තෙම්ම ගන්න නැතුව යන්නේ. මට කුඩේ ඉහන්න වෙන සීන් එකක් තියෙනවා. කුඩේ තෙම්මක් වෙන්නේ මොකද්ද? බෑග් එක හරි මම දැන් යනවා දුව ගන්න. හරි බස් එකට යන්නේ 3:45. Now අපි හචිටින් කන්නේ. බයි. දැන් තමයි අපි ගෙදර යන්නේ. යනකොට නම් වැස්සා. ඉස්කෝලේට ගිහිල්ලා වීඩියෝ එකක් දාගන්න බැරි වුණා වැස්සා. දැන් නම් පායලා. හරිනේ. කුඩේ ඉස්කෝලේ. සොයට කොල්ලද කොහොම හරි ඉතින් කුඩෙත් ඉස්කෝලේ දාලා ඇවිල්ලා ඔන්න ඉතින් මගේ අතින් දෙයක් අමතකලා පළවෙනි පාර සාමාන්‍ය ෆෝන් එක හෑන්ඩ් බෑග් එක කුඩේ ලේසින්මට අමතක වෙන්නේ නැහැ. ඊපස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා පෑන් කේක් හදන්න හැදුවා. ඔන්න ඉතින් මට වෙච්ච දෙයක්. පේනවනේ. මේ ඇතිලිය මේ අලුතෙන් ගෙනාවේ. ඒ නිසා සමහරක් විට වෙන්නේ නැති. මේ ඉතින් පස්සේ හරි ගියා. ඊට වැඩි ෂේප් එකේ වැඩේ කරගෙන යන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් මම රස පෑන් කේක් එකක් කාලා තේ බීලා හිටියා. අම්මා ඉතින් රැට ඉවුවා. මම ඉතින් අදට මං ගිහින් එන්නම්. බයි බයි. පරිස්සමින් ඉන්න. ආදරේ අම්මා. ඉන්න අපේ මතකයෙන්